වැඩ කරන්නේ නැහැ. එහෙනම් මේකේ රිගින්ටෝන් වගේ ස්පීකරේ වදින්නේ කොහොමද බැලුවම පස්සේ එකක් වදින මෙතන එකක් වදින මෙතන මේ තැන් දෙකේ තමයි වදින්නේ. එහෙනම් මම බලනවා බෝඩ් එකේ ලෙඩක් තියෙනවද කියලා. බෝඩ් එකක් තියෙනවද කියලා බලන්න. එකක් රින් එකේ තියාගන්න. රින් එක කියන්නේ තහඩුව මතකනේ හැමෝටම. එකක් රින් එකේ තියාගෙන මේ තැන් දෙකට වෙන වෙනම තියෙනවා. ලෙඩක් තිබේද? නැහැ. මේ දින ඒ જાති තව බෝඩ් එකක් ලෙඩක් තිබේද? තියෙනවා. එතන කොච්චර ස්පීකර් දැම්මත් හරියන්නේ නැහැ මේකට. ඇයි පාත් එකක් පිච්චිලානේ. එහෙනම් අපි බලුවා අපි දන්නවනම් මේ පාත් එක බෝඩ් එකේ යටින් ගිහිල්ලා බෝඩ් එකේ ලේයර් ගානක් තියෙනවානේ. යටින් ගිහිල්ලා මෙතනට එනවා කියලා දන්නවනම් අපිට පුළුවන් උඩින් කම්බියක් ගහගන්න. අපි දන්නේ නැනේ කොහෙද එන්නේ කියලා. එහෙනම් ඒක හොයාගන්න ක්‍රම කීපයක් තියෙනවා. එකක් ලේසියෙන්ම හොයන්න පුළුවන් අන්තර්ජාලයේ තියෙන මේ හැම එකම. එහෙනම් අපි මෙන්න මේ ඉන්ටර්නෙට් එකෙන් හොයන්නේ. අනිවාර්යයෙන් ෆෝන් එකේ මොඩල් එක ගහන්න ඕන. මොඩල් එක Nokia. මොඩල් නම්බරේ මම දැන් ක්‍රමයෙන් එන්න අලුත් ෆෝන් වලට 3310. ලෙඩේ මොකද්ද? රිගින්ටෝන්. එහෙනම් රින්ගර්. පාත් එකට කොහොමද කියන්නේ? වේස්. අන්න ඔහොම සර්ච් කරන්න ඕන. රිගර් වේස් කියලා ගහපු ගමන් එනවා රූප සටහන් ගොඩක්. එක රූප සටහන් ලොක් කරලා බලන්න පුළුවන්. මෙන්න බලන්න. ඒක ආවෙනික ෆෝල්ට් එකක් ඒ જાතියේ හැම ෆෝන් එකකම මේ යට පාත් එකේ ඉන්නේ IC උඩින් ඉන්නලා ගණන් කරාම 1 2 3 4 5 වෙනි පින් එකට. යා රෝස පාට ලයින් එකක් ගහලා දෙන පේනවනේ. ඒ කියන්නේ මෙතන තාම ඒක නම් පිච්චිලා තියෙන්නේ. එහෙනම් අපිට පුළුවන් උඩින් කම්බියක් ගහගන්න. හරි? අපි දන්නවනේ පාත් ලයින් එක ගෙනදන්න. දැන් අපි ඔය පාත් ලයින් එක ගෙනදන්න ඉන්ටර්නෙට් එකේ නෑ කියලා හිතමු. එතකොට කොහොමද කරන්නේ? දැන් ඔන්න බලන්න Sigo, Etel, Wintel කියන ෆෝන් එක හදලා තියෙන්නේ ලංකාවේ විතරයි. ඉතින් ලංකාවේ මිනිහෙක් දායිද මේ වගේ ෆොටෝ ගහලා ඉන්ටර්නෙට් එක. එහෙම මිනිස්සු ලංකාවේ නෑනේ. අන්න එහෙනම් ඒක හදන්න නම් ඒ જાතියේ තව එකක් ඕනේ. අද මේ පාඩම ෆෝන් හදන්න විතරක් නෙමෙයි. ඕනම ඉලෙක්ට්‍රික් භාණ්ඩයක් රිපෙයාර් කරන්න යන පාඩම තමයි මේ අද උගන්වන්නේ. ඕනම ඉලෙක්ට්‍රික් භාණ්ඩයක්. හරි? එතකොට දැන් අපි හිතමු මේ රිගින්ටෝන් එක වැඩ කරන්නේ නැහැ. දැන් බලන්න මේ ෆෝන් එකේ හොඳයි නෙමෙයි. මේ බෝඩ් එක හොඳයි. මේකේ අර පාත් එක හොඳයි. මේකේ අර පාත් එක හොඳ නැහැ. එහෙනම් මේකේ පිච්චිච් එකෙන් මේක බලන්න බෑනේ. හොඳකින් බලන්න පුළුවන් මේ පාත් එක මෙදිලා කොහරද එන්නේ කියලා. එහෙනම් අපි කරන්නේ දැන් දාන වැඩි කියලා එකට. අනිත් එක අතර තමයි. ඕවා දිනනවා කියලා මම හිතනවා මම බම්ප් එක ගලවලා දාගෙන හරි දැන් අපි දාන වැඩි කියලා එකට. එක දැන් මම බලන්න සම්බන්ධන ඇත්තට මේ මල්ටිමීටරේ පොඩි කතන්දරයක් තියෙනවා මාස 3ක් 4ක් ගියාම මේව ලූස් කනෙක්ෂන් වෙනවා. හේතුව මේ මල්පෙනේ සුන්න කියන මල්ටිමීටරේනේ. මේක රුපියල් 1200යි. ඒතර මේකේ තියෙන්නේ මේ ඇලුමිනියම් කෑලි වගේක් තියෙන්නේ. හරි. ඒතර ඇලුමිනියම් කෑලි කාලයක් ගියාම ලූස් කනෙක්ෂන් වෙනවා. ඒතර මේක ගලවලා පොඩ්ඩක් සුද්ධ කරලා නැවත දැම්මම හරියනවා. දැන් මේක එකකුරක් වෙනස් මල්ටිමීටරේ දෙනවා සන්න මල්ටිමීටරේ. ඒක රුපියල් 18000ක් වෙනවා. මේක සමපතුරු දෙකක් එන්නේ රත්තරන් ආලේප කරලා තියෙනවා. ඒතර ඔක්සයිඩ් බැඳෙන්නේ නැහැ නේ. ඒකයි උතන ගාන වැඩි වෙන්නේ හේතුව. ඒක බිමන්ටක් කරනවා මේක බිමන්ටක් කරනවා කියලා. වැට් කෙල් එක ගලවලා